සුබ දවසක් ඔයාලා හැමෝටම. මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ දෙසැම්බර් 15 වෙනිදා ඉඳන් 19 වෙනකන් ගෙවුණු සතියේ ස්ටොක් මාකට් අප්ඩේට් එක. ASPI එකේ අපිට දකින්න ලැබුණේ 101.6 බිඳුවක අඩුවීමක්. ඒත් එක්කම S&P SL20 ඉන්ඩෙක්ස් එකත් 0.6කින් අඩු වෙලා තිබුණා. ඒ විදිහට ඉන්ඩෙක්ස් දෙකම පෙර සතියට සාපේක්ෂව අඩුවීමක් තමයි වාර්තා කරලා තිබුණේ. පිරිවැටුමේ වටිනාකම බිලියන 21 ඉඳන් මේ සතිය වෙද්දි බිලියන 14 දක්වා අඩු වෙලා තිබුණා. දේශීය මිලදී ගැනීම් බිලියන 21 ඉඳන් 13 දක්වත්, දේශීය වික්කුණුම් බිලියන 20 ඉඳන් බිලියන 13 දක්වත් අඩු වෙලා තිබුණා මේ සතිය තුල ගිය සතියට සාපේක්ෂව. විදේශීය මිලදී ගැනීම් මිලියන 433 ඉඳන් මේ සතිය වෙද්දි මිලියන 317ක් දක්වා අඩු වෙලා තිබුණා. ඒ වගේම විදේශීය විකුණුම් වල බිලියන 1.3 ඉඳන් මේ සතිය වෙද්දි බිලියන 0.3ක් දක්වා සැලකිය යුතු අඩුවීමකුත් දකින්න ලැබුණා. මේ සතිය තුල ගණදුණු සංඛ්‍යාවත් ගිය සතියට සාපේක්ෂව අඩු වෙලා තිබුණා. ඒත් එක්කම දේශීය සහ විදේශීය ගණදුණු අඩු වෙලා තිබුණා. ලයිස්තුගත සමාගම් සංඛ්‍යාව මේ සතිය තුල කිසිම වෙනසක් වෙලා නැහැ. මේ ලයිස්තුගත සමාගම් 286න් ගිය සතිය තුල ට්‍රේඩ් කරලා තියෙන 274ක් පමණයි. එතකොට ඒක මේ සතිය තුල 272ක් දක්වා අඩු වෙලා තියෙනවා. ක්‍රොසින් බෝඩ් එක ටෝටලි රුපියල් බිලියන 4.1ක ට්‍රාන්සැක්ෂන් සටහන් වෙලා තියෙනවා. ඒක මේ සතිය ටර්නෝවර් එකෙන් 29ක් කියලා තමයි සඳහන් වෙන්නේ. සතිය තුල වඩා සැලකිය යුතු ක්‍රොසින් එකක් විදියට හේමා සෝල්ඩින් PLC එක රුපියල් බිලියන 1.2ක ක්‍රොසින් එකක් වෙලා තියෙනවා. මර්කන්ටයිල් ෂිපින් කම්පැනි PLC එක 133.86ක ගේනයක් ලබා ගනිමින් টොප් ගේන ලෙස මේ සතිය තුල වාර්තා වුණා. ඒක සමගම VWA එක රුපියල් 502 ඉඳන් 672ක් දක්වා මේ සතිය තුල වැඩි වෙලා තියෙනවා. ඒත් එක්කම top 5 gainers list එකේ SMB Finance, Calty, Cal Holding PLC, Renuka Foods ඉන්නවා අපිට දකින්න ලැබෙනවා. Mercantile Investment and Finance PLC එක තමයි මේ සතියේ top loser විදිහට සටහන් වුණේ. ඒ 99.52කින්. ඒත් එක්කම රුපියල් 8046 ඉඳන් රුපියල් 38.30ක් දක්වා ඒ විදිහට volume weighted average price එකේ විශාල පහළ යාමක් පෙන්නුම් කරා. දෙසැම්බර් 19 අවසාන සතියේ මාකට් අප්ඩේට් එක අපි මේ විදිහට අවසන් කරනවා. අපි next week එකේ මාකට් අප්ඩේට් එකත් එක්ක නැවත හමු වෙමු.